යන එක කොරහත් බිඳගෙන යන්න හදන්නේ. නෑ මේ ඉඩම වෙකුණලා යන්න හදන්නේ. කොරහක් නෑ. නෑ මෙහෙම මැඩම්. අපි වැඩේ කරලා දෙන්න. ආයේ ඒ ගැන බය වෙන්න එපා. හැබැයි ඉතින් අපිට 110ක් ඕන කමිෂන් එක. ඈ? ඕගොල්ලෝ මුලින් කිව්ව ඉඩමක් විකුණන්න ගන්න 103යි කියලා. ඒ ඉතින් ඉඩමක් නන්නේ. මේක තනිකර ගල් වලක්නේ. මේක දෙන්න නම් ඉතින් මේක දෙකට කඩලා buy one get one free කියලා ඔෆර් එකක් දෙන්න තමයි වෙන්නේ. මේ ගලක් දෙකක් තිබ්බට වලක් නෑනේ. නෑ වැඩේ තියෙන මැඩම් මේ තියෙන ගල් දෙක තුන අයින් කරපු ගමන් මෙතන ඉතින් වලක් තමයි. නෑ මෙහෙමයි. ඒක ප්‍රශ්නයක් නෑ. අපි කොහොම හරි වැඩේ කොට දාලා දෙන්න. අපිට දවස් දෙක තුනක් දෙන්නකෝ. ඈ හැබැයි ඉතින් අර 110 කමිෂන් එකට කැමති නම් ඔන්න මැඩම් අපි කිව්ව විදිහටම වැඩේ කරා හොඳේ. බොහොම ස්තුතියි. නේ? ඒකනේ. ඒක නෙවෙයි ඕගොල්ලෝ කොහොමද අනේ මේ මනුස්සයව මේ ඉඩම ගන්න කැමති කරව ගත්තේ? එන්න කොහමද? ඕගොල්ලෝ මාර මිනිස්සුනේ අනේ. අපිට නිකමටවත් කිව්වේ නෑනේ මෙතන නිදානයක් තියෙනවා කියලා. ඇයි කිව්වනම් දෙන්න එක රට යන්න නැතුව බහිරව දෙන්න වගේ මෙතනට වෙලා ඉන්නද? දැනගත්තා නම් එහෙම හරි කරන්න තිබුණා. නේ? අයියෝ මෙතන ඇති මගුලක් නෑ මැඩම්. මේක අපි කෙටුවේ. නැත්තම් කොහෙද මේ ගල් වල විකුණන්නේ? අර මිනිහා දැනගත්තොත් එහෙනම් මුලින්ම රටින් යන්න වෙන්නේ අපිට. නියමෙට කොටලා. ඔයාද කෙටුවේ?